여러분, 안녕하세요. 여러분 만나러 선생님 오래간만에 왔어요. 왜냐하면 E9 리턴스 때문에 선생님 너무 바빴어요. 진짜. E9 리턴스 때문에 선생님 너무 바빴어요. 이거뿐만 아니라 E9 리턴스 덕분에 학생한테 도움이 많이 되었어요. E9 리턴스 덕분에 학생한테 도움이 많이 되었어요. ඉතින් මේ මොකක්ද තෙමුනේ තොග්බුනේ මේ දෙකම එක වගේ පොඩ්ඩක් පේනවා වෙන්න පුළුවන්. නමුත් තෙමුනේ තොග්බුනේ කියන එක ඇත්තටම වෙනස්. මෙන්න මේ වගේ අයිඩියා එකක් ගන්නකො. මම දැන් කිව්වා ඇත්තටම මම E9 රිටර්න්ස් එකක් හදලා ගොඩක් බිසි වුණායි කියලා. ඒක ඉතින් හොඳ කාරණයක් නෙවෙයි බිසි වුණාම ඉතින් ඒක හරි අපි ඇඟව අමාරුනේ ඉතින්. හැබැයි ඊට පස්සේ මම කිව්වා E9 රිටර්න්ස් එක හදලා ගොඩක් මේ අපේ ශිෂ්‍යයන්ට ලොකු උදව්වක් වුණායි කියලා. ඒක ඉතින් ඒක හොඳ කාරණයක්. එතකොට මොකද්ද මේ තෙමුනේ? තෙමුනේ කියන්නේ ළමයි හැම වෙලේම නෙගටිව් පැත්තට, ඍණ පැත්තට යන එක. ඒක එච්චර හොඳ නැති වගේ දෙයක්. නමුත් තොග්බුනේ කියන්නේ ළමයි හැම වෙලේම ධන පැත්තට යන එක. රයිට්? තෙමුනේ තොග්බුනේ පටල ගන්න හොඳ නැහැ. ඔන්න දැන් මම මෙහෙම කියනවා. ඔයා නිසා තමයි වෙලා ගියේ. ඔයා නිසා තමයි වෙලා ගියේ. නොතෙමුනේ නොදුච්චනා. 아이고 어떡하지? 노태문이 늦었잖아. 아이고 노태문이 아니야 때문. right? මේක අනිවාර්යයෙන්ම කම්පැනි වල අහිනික. සමහර 노태문이 아니야 때문. මම නම් හරියට හදනවා. ඔයා නිසා 노태문이 늦었잖아. ඔයා නිසා පරක් වුණා කියලා කියන්න පුළුවන්. ඊළඟට 아이고 요즘 시험 때문에 스트레스 받아. 아이고 어떡하지? 요즘 시험 때문에 정말 스트레스 받아. 아이고 어떡하지? 정말 스트레스 받아. ඇත්තටම විභාගය නිසා මට ඇත්තටම මේ ස්ට්‍රෙස්. 아이고 어떡하지? මම මොකද කරන්නේ? right? ඔන්න තෙමුනේ කියන එක රින පැත්තට, තොග්බුනේ කියන එක ධන පැත්තට. ඔන්න තොග්බුනේ එක බලමු. 선생님 덕분에 한국어 실력이 좋아졌어요. 선생님 덕분에 한국어 실력이 좋아졌어요. මේ කියන්නේ මොකක්ද? මේක පොඩ්ඩක් මෙහිම බලන්න. ටීචර් නිසා මට කොරියන් ස්කිල් එක වර්ධනය කරගන්න හැකි වුණා. මේක හොඳ කාර්යයක් නේ ළමයි. ඒක නිසා 덕분에 දාන්න පුළුවන්. 선생님 덕분에 한국어 실력이 좋아졌어요. right? එතකොට තව එකක් කියන්න පුළුවන්. 사장님 덕분에 도움이 많이 되었어요. 사장님 덕분에 도움이 많이 되었어요. 사장님 නිසා ඇත්තටම මට ඒක ගොඩාක් ලොකු උපකාරයක් වුණා. ඒක මට ඇත්තටම ලොකු උපකාරයක් වුණා. 도움이 되었어요. එහෙනම් ධන පැත්තට කියනවා නම් තොග්බුනේ, ඍණ පැත්තට කියනවා නම් තෙමුනේ. නොතෙමුනේ නොදුච්චනා. ඔයා නිසා පරක් වුණා. right? ඊළඟ 선생님 덕분에 한국어 실력이 좋아졌어요. ටීචර් නිසා මට කොරියන් ස්කිල් එක වර්ධනය කරගන්න පුළුවන් වුණා. ඉතින් ඕනම try කරලා බලන්න මේ තෙමුනේ තොග්බුනේ දාලා උන්නයි පටල ගන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් කොරියන් ඉගෙන ගන්න අයටයි මේ කියන්නේ. එහෙනම් තෙමුනේ තොග්බුනේ පටල ගන්න නැතුව ලස්සට කොරියන් හදාගන්න. 그런데 여러분 만나러 선생님 다시 올게요. 우리 다시 빨리 만납시다. 그때까지는 여러분 안녕히 계세요. 바이바이.